තේරෙන සිංහලෙන් ඉංග්‍රීසි කතා කිරීම පුරුදු කරන්නේ මෙන්න මෙහෙමයි. අපි බලමු අපි එදිනෙදා කතා කරන මෙන්න මේ වගේ සිද්ධියක් ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා. ගස යට ගොනෙක් ඉන්නවා. ඌට දිග අන් තියෙනවා. ඌ අපිට අනිනවට අපි දුවමු. ගස යට ගොනෙක් ඉන්නවා. දැන් ගස යට කියලා වාක්‍ය පටන් ගත්තට ඉංග්‍රීසියෙන් මේ ගොනෙක් ඉන්නවා කියන වාක්‍ය තමයි ප්‍රධාන වෙන්නේ. යමක් තියෙනවා ඉන්නවා කියන්නේ අපි ගන්න වාක්‍ය රටාව මොකද්ද? there is කියලායි. දැන් ගසක් තියෙනවා නම් there is a tree. බල්ලෙක් ඉන්නවා නම් there is a dog. ගොනාට කියනවා මොකද්ද? bull bull. කියන්නේ එළදෙන නම් cow, ගොනාට bull. එතකොට ගස යට කිව්වම ගස යට නම් යට කියන්න ගන්නේ අපි under කියලා. එහෙනම් ගස යට නම් under the tree. එහෙනම් වාක්‍ය කොහොමද කියන්න ඕනේ? ඉස්සෙල්ලා කියනවා ගොනෙක් ඉන්නවා. there is a bull. ගස යට under the tree. ගස යට ගොනෙක් ඉන්නවා. there is a bull under the tree. එහෙනම් ගස යට ගොනෙක් ඉන්නවා. there is a bull under the tree. ඌට දිග අන් තියෙනවා. අන් වලට කියන්නේ horns. HORN horn බහුවචන horns අන්. එතකොට ඌට තියෙනවා. ඌ කියලා ගත්තම අපි මේ ඉංග්‍රීසි භාෂාවේ පිරිමි සතෙක් හින්දා අපි he කියලා භාවිතා කරනවා. ගැහැණු සතෙක් නම් she කියලා භාවිතා කරනවා. ඒක තියෙනවා කියද්දි. දැන් මට තියෙනවා නම් I have. ඔහුට තියෙනවා කිව්වොත් he has. එහෙනම් මෙතන අපි ගන්න he කියලා. එහෙනම් he has. දිගයි නම් ගන්න අපි long කියලා. එහෙනම් අපි කියනවා කොහොමද? He has long horns. ඌට දිග අන් තියෙනවා. He has long horns. එහෙනම් ඌට දිග අන් තියෙනවා. He has long horns. ඌ අපිට අනි කියන්නේ අනේවි අනාගත කාලේ. අනාගත කාල වාක්‍ය අදහස් කරන්න අපි ගන්නේ will කියන වාක්‍ය රටාව. උදාහරණයකට ඔහු එයි නම් he will come. එහෙනම් මෙතනත් ගන්නේ he කියලා අපි. he will. අනිනවට කියන්නේ but කියලා. but. but. එහෙනම් අපිට කිව්වම us අපට. එහෙනම් අපි කියන්නේ කොහොමද? he will but us. ඌ අපිට he will but us. එහෙනම් ඌ අපිට he will but us. අපි දුවමු. දුවනකොට කියන්නේ run කියලානේ. run. එහෙනම් මේ යමක් කරමු අදහස ගන්න අපි ගන්න වාක්‍ය රටාව මොකද්ද? let's කියන වාක්‍ය රටාව. අපි යමු නම් let's go. ඒ වගේ අපි දුවමු නම් let's run. එහෙනම් අපි දුවමු let's run. දැන් අපි මේක සරයක් කියවමු. ගස යට ගොනෙක් ඉන්නවා. there is a bull under the tree. ඌට දිග අන් තියෙනවා. he has long horns. ඌ අපිට he will but us. අපි දුවමු let's run. දැන් අපි ඉංග්‍රීසි වාක්‍ය විතරක් කියවමු. there is a bull under the tree. he has long horns. he will but us. let's run. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රායෝගික දේවල් මගේ ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකේදී අපි ඉගෙන ගන්නවා.